සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අමතර ආදායමක් ලබා ගැනීම සඳහා ගෘහණියක් හැටියට ණය මිරිස් වගාව ගැන. කලින් තවන් කර ලබාගත් නිරෝගිමත් පැළ ටිකක් ලබාගෙන මුලින්ම පැළ ටික ඉන්ද ගන්න ස්ථානයක් තෝරාගත යුතුය. වගා මළු වලත් සිටවා ගන්න පුළුවන්. මම අද සිටුවන්නේ පොළවේ. කලින් මම පස බුරුල් කරගෙන ගොමු පොහොර යොදා සකස් කරගත් වලවල් තිබුණා. වර්ෂාව නිසා මම පැළ ටික සිටව ගත්තේ නැහැ. ඉතින් නැවත මම වලවල් ටික කොටාගෙන නිරෝගිමත් පැළ ටිකක් සිටව ගත්තා. ඉන්පසු මම ජලය යොදාගත්තා. පායන පළාතක නම් උදේ සවස ජලය යොදාගත යුතුය. මෙහෙට වැස්ස වැඩි නිසා මම ජලය අඩුවෙන් තමයි යොදාගත්තේ. ඉතින් අද ඉඳලා අස්වැන්න ලබා ගන්න නම් මම ඔයාලත් එක්ක ණය මිරිස් වගාව ගැන වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් පැළ ටික සිටවාගෙන ඉවර වෙලා මහත්තයා කොමඩු ගෙනත් තිබුණා. ඒකත් කාලා වරක තිබුණා. ඒකත් රස බැලුවා. අදට ගිහින් එන්නම් යාළුවනේ ණය මිරිස් වගාව ගැන දිගටම වීඩියෝ